අද මම try කරන්නේ මෙන්න මේක ජෑම් ක්‍රීම් සෑන්ඩ්විච් එකක්. ඉතින් මම මේ ගත්තේ මදිනායකෙන්. මේකේ ගාණ උනේ ඩිරම් 1.99යි. ඉතින් මේක අද try කරලා බලන්න තමයි යන්නේ කොහොමද ටේස්ට් එක කියලා. මෙන්න මේ බ්‍රෑන්ඩ් එකෙන් තමයි මම ගත්තේ. ඉතින් මම මේක කන්න ඉඟුරු තේහිකුත් හදාගත්තා. මේක ස්පයිසි එකක් දාලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. මේ ජෑම් එක, මේ ක්‍රීම් එක, මේ තියෙන්නේ ජෑම් එක. කාලා බලමු. ඉතින් මම මේක පළවෙනි පාරට try කරාට ඔයාලා නම් කාපු කෙනෙක් ඇති මේක. ඔයාලත් කමෙන්ට් එකක් දාන්න. මේක මට දැනුණු රස තමයි අර අපි ලංකාවේ හිටපු ගමන් එක පැත්තකට ජෑම් ගාලා බටර් සීනි ගාලා එක පැත්තකට අර මේ වගේ තියලා අපි කන්නේ අනේ රස තමයි මේකේ ඉන්නේ. ඉතින් මේකේ තියෙන ක්‍රීම් එක ඔයාලට ඉතින් මේකේ ටේස්ට් එක ඉන්නේ මේ විදිහට තමයි මට දැනුණු ටේස්ට් එක මම ඔයාලට කිව්වේ. ඉතින් මේක ඇත්තටම හොඳයි. මම හිතනවා හදිස්සියේ වැඩට යන කෙනෙක් නම් උදේට බ්‍රේක්ෆාස්ට් එකක් හදාගන්න ටයිම් එකක් නැති කෙනෙක්ට ඉක්මනට මේකක් අරගෙන චාය එකක් එක්ක මේකක් කන ගමන් චාය එකක් බොන ගමන් ඔයාලට බ්‍රේක්ෆාස්ට් එක උදේට බණ්ඩිය ෆුල් කරගන්න පුළුවන් මේකක් කාලා. ඉතින් මේක මම ගත්තේ නම් අල් මදීනාකෙන්. මම හිතනවා මේක නිසුප් මාකට් වලත් ඇති කියලා. ඉතින් මේ බ්‍රෑන්ඩ් එකෙන් තමයි මේක මම ගත්තේ. මේක රහයි අරන් බලන්න. ඉතින් මට දැනුනේ ෆීලිං එක මම ඔයාලත් එක්ක බෙදාගත්තා. ඉතින් මේ වගේ කැමරාවක් නැකුව මම අනිවාර්යෙන් වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් මම මේක මේ වෙන සුපර් මාකට් වල දැකලා නැහැ. ඉතින් ආම්බෙන් දැක්ක හින්දා අරගෙන ඇවිල්ලා try කරලා බැලුවා. මට නම් මේක හරිම රසයි. ඉතින් ඔයාලා කාපු නැති කෙනෙක් ඉන්නවා නම් try කරලා බලන්න. ඔයාලට තේ රසම දැනේ. ඉතින් මේක මම නම් ඉඟුරු තේ එකක් බොන ගමන් තමයි කන්නේ. ඔයාලත් chai එකක් එක්ක try කරලා බලන්න. ළමයි මේකේ පම්පිති 3ක් එකට දීලා තියෙන්නේ. මම හිතනවා මේක කන්න ගන්න කෙනෙක්ට එක පැකට් එකක් ගත්තාම මොකද මේක බඩ පිරෙනවා. මේක අල්පා ගන්න බෑ. මගේ බඩ පිරීලා. ඒ නිසා ඔයාලා දැනගෙන එකක් ගන්න හොඳද? මේ වගේ වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්නම්. bye.